Hi. ඔක්කොල්ලොම දැන් බලනවා. guys අපි දැන් මේ මයි මගේ යාළුවයි අච්චුවක් හදනවා මේ හදලා දැන් මේ ප්ලාස්ටික් වක් කරලා තියෙන්නේ අච්චුවට. මම හදන්නේ Rolls Royce logo එක. එතකොට එලියම් මගේ යාළුවා. එයා ඩාර්ක් වේඩර් හදන Star Wars එකේ. so අපි බලමු මේක ඇතුලේ කොහොමද ඒක තියෙන්නේ කියලා. You see, guys, we have to start opening this up a little bit. Right. Yeah, open. And ta-da! Oh yeah. Das ist gut aus. Geil. It's still a bit warm, so careful. So here is Eliam's Dark Vader. And this was inside there, you know? Yeah. Like, open up like this. As I can see, I can tell that this is a successful mold. Yeah. So It's pretty good, actually. yeah, good. Yeah. Very happy. Yeah. Now it Yeah. Oh yeah. All right. Oh, Okay. shit, no. Yeah. Yeah. look at that Rolls Royce. Now I am going to මම සිංහලෙන් කියන්න. මම දැන් මේක දැන් ක්ලීන් කරන්න ඕනේ. ක්ලීන් කරලා මේකේ පොඩි පොයින්ට්ස් මේ කියන්නේ මොනවද මේ තියෙනවා පොඩි එයා බබල්ස් ගිහිලා තියෙනවා ඒවා බහලා මේකේ ග්‍රවුන්ඩ් කෝට් එක ගහන්න ඕනේ. ගහලා ඊට පස්සේ ලෑස්ති කරන්න ඕනේ මේක පේන්ට් කරන්න. මම හිතන් ඉන්නේ නම් මේක සිල්වර් වලින් කරන්න. සිල්වර් නැත්නම් ගෝල්ඩ් ෂයින් එක තමයි ගහන්න හිතන් ඉන්නේ. බලමු. ඉතින් මේක තමයි මගේ logo එක Rolls Royce. So let's see what's the results Oh, it's in the warm. end. It's very warm.